මේක 2026 ඩිෆෙන්ඩ් එකක්. මේ කස්ටමර් අපි ගාවට අරන් ආවේ එදාර මම දාපු 250 වීඩියෝ එක දැකලා ඒකටත් ඔටෝබයෝග්‍රැෆි සීට් එකක් හයි කරන්න ඕනේ කියලා. ඉතින් මේ කස්ටමර් එතනින් නැවතුන්නේ නැහැ. එයාට ඉන්ටීරියර් මොඩිෆිකේෂන් එකක් කරගන්න ඕනේ කියලා. එයාගේ මම හිතන ඔරිජිනල් ආවේ නිකන් ලයිට් කියන ඕෆ් වයිට් කලර් එකක් වගේ. එයා ඒ කලර් එක හරියන්නේ නැහැ. එයාගේ හිතේ තියෙන පාට ටෑන් කියලා ඩිෆෙන්ඩ් එකට මැච් වෙන. ඉතින් ඔන්න අපි ටෑන් කන්වර්ෂන් එකක් කරනවා. ඩෑෂ්බෝඩ් එකේ පොඩි සාම්පල් කැල්ලක් අපි කරලා තියෙනවා කස්ටමර්ට පෙන්නන්න. දැන් ඒකත් ඇක්සෙප්ට් වෙලා ඉවරයි. සීට් දෙකත් අපි දැන් ෆික්ස් කරනවා. ඉතින් ඔටෝබයෝග්‍රැෆි සීට් එක ෆික්ස් කරාට පස්සේ ඉස්සරහා එන ඔරිජිනල් සීට් දෙක එහෙමම තියෙනවා. ඒකත් එක්කම පිටිපස්සේ මෙතන 3 දෙනෙක් යන්න පුළුවන් එක විතරයි. මේක දෙන්නෙක් යන්නේ. ඉතින් ඒ දෙන්නගේ යන්නේකෙත් ලොකු විශේෂත්වයක් තියෙනවා. මොකද මෙතන ටේබල් එකක් තියෙනවා. මොකද දෙපැත්තටම ටේබල්ස් තියෙනවා. මේ විදිහට මේ ටේබල්ස් දෙපැත්තටම මේ වගේ ෆෝල්ඩ් කරන්න පුළුවන්. ඒකත් එක්කම මෙතන තියෙනවා ටච් පෑඩ් එක. දැන් ඔයාලට ෂොට් එක බලා ගන්න පුළුවන්. ටච් පෑඩ් එකේ තියෙන ඩිස්ප්ලේ මොනවාද? මේකේ මෙන්න මේ ප්‍රොටෙක්ෂන්ස් ටික එක අයින් කරාට පස්සේ මේකේ තියෙනවා බෑක් රෙස්ට් එක, ඊට පස්සේ හීටින්, කූලින්, මසාජින්, ෆුට් රෙස්ට් එක. ඉතින් සාමාන්‍යයෙන් හිතන්නකෝ Mercedes Benz Maybach එකක් ගන්නවා වගේ ෆීලිං එකක් එනවා මෙන්න මේ ඩිෆෙන්ඩ් එකට මේ සීට් එක. අනිත් එක විශේෂ දෙයක් තියෙනවා. දැන් ඔයාලා හිතන ඇති මේකේ ෆ්‍රේම් වර්ක් එක ඩැමේජ් එකක් වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් ෆ්‍රේම් වර්ක් එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මේක මේ වාහනේ එන ඔරිජිනල් ඇන තව් වලටම තමයි මේක ෆ්‍රේම් වර්ක් එක අපි දාලා ඉවෙලා ෆික්ස් කරන්නේ. ඔයාලට කවදා හරි මේ සීට් එක ඕනේ නැහැ කියලා හිතුන දවසට ඔයාලට ඔයාගේ තිබ්බ ඔරිජිනල් සීට් එක හයි කරගන්න පුළුවන්. කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මේ වගේ වැඩත් කරගන්න පුළුවන් ඔයාලගේ ඩිෆෙන්ඩ් එකට සීට් කවර්ස් වලින් එහාට ගිහිල්ලා මේ වගේ ඔටෝබයෝග්‍රැෆි සීට් එකක් උනත් ඔයාලට හයි කරගන්න පුළුවන් කියලා මතක් කරන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔන්න ඔටෝබයෝග්‍රැෆි සීට්ස් ඇවිල්ලා තියෙනවා. ඩිෆෙන්ඩර්ස් වලට විතරක් නෙමෙයි Prado 250 300 LC 200 ඒ කියන්නේ අපේ V8 එක කියලා කියන්නේ අන්නේ V8 එකට හයි කරන්න පුළුවන්. මේක විතරක් නෙමෙයි V8 එකට හයි කරන එක ටිකක් ලොකුයි යා. V8 එකට හයි කරන එකේ මෙතන තියෙනවා ටිකක් මේ ලොකු කූල් බොක්ස් එකක් එක්ක මෙතන කොෆි මැෂින් එකක් එන එකක් තියෙනවා. දැන් ඔයාලට ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන් වීඩියෝ එකත් එක්කම කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් ඔයාලගේත් වාහන අරන් එන්න මේ වගේ වැඩක් කරගන්න. ඉතින් අපි ගිහින් එන්න ඔක්කොටම සුබ දවසක්. ඉදිරි සිංහ කුෂන් වර්ක්ස් පුද්ගලික සමාගම නුවරපාර නිට්ටඹුව